හායි මම ගෝසිත. වැස්ස වෙලාවට උණු තේ එකක් එක්ක හවසට කන්න නියම කෑමක් තමයි පෑන්කේක්. රොටිය කැඩෙන්නේ නැතුව ඇතුලේ තියෙන පැණිපොල් එක වේලෙන්නේ නැතුව නියම පදමට මේක හදන්නේ මෙහෙමයි. ඉක්මනින්ම බලමු මේකට ඕනි කරන දේවල් ටික. අපිට ඕනි වෙනවා පාන් පිටි ග්‍රෑම් 200ක්, උකු පොල් කිරි මිලිලීටර් 170ක්, බිත්තරයක්, කහකුඩු තේ හැඳි භාගයක්, ලුණු ස්වල්පයක් සහ වැනිලා තේ හැඳි දෙකක්. ඒ වගේම පැණි පොල් එක හදාගන්න පොල් බෑ එක ගාගත්ත පොල් එක්ක සීනි ග්‍රෑම් 100කුත් ලෑස්ති කරගන්න. මුලින්ම බැටර් එක හදමු. බෝල් එකකට බිත්තරේ දාලා ටිකක් බීට් කරලා ඒකටම අපි ගත්ත පොල් කිරි ටිකයි කහකුඩුයි ලුණු තේ හැඳි භාගයකුයි දාලා කලවම් කරගන්න. දැන් පාන් පිටි ටික පොඩ දාලා කැටි නැති වෙන්න හොඳට මික්ස් කරගමු. ස්මූත් බැටර් එකක් ගන්න අනිවාර්යෙන්ම මේක පෙරාගෙන විනාඩි 10ක් 15ක් වහලා තියාගන්න ඕනේ. හරි, දැන් හදමු පැණි පොල් එක. පෑන් එකකට සීනි ග්‍රෑම් 100න් තේ හැඳි 4ක් විතර දාලා අඩු ගින්දරේම කැරමල් වෙන්න දෙන්න. හැන්දකින් මික්ස් කරන්න එපා. පෑන් එක මේ වගේ කරකවන්න. ලස්සන පාටක් එද්දී උණු වතුර මේස හැඳි 3ක් දාලා කලවම් කරලා ඉතුරු සීනි ටිකක් දාගමු. දැන් ඒ ටිකත් කලින් වගේම කැරමල් කරගමු. මේක බුබුලු දාගෙන එද්දි ගාගත්ත පොල් ටිකයි වැනිලා ටිකයි ලුණු තේ හැඳි කාලයි දාලා මික්ස් කරගන්න ඕනි. ඔයාලට වැනිලා නැත්නම් කරද මුංගු 4ක් විතර තලලා දාගන්න. මෙතනදී මතක තියාගන්න පැණි පොල් එක වේලෙන්න දෙන්න එපා. මේ වගේ තෙත ගතියට තියෙද්දිම ලිපෙන් බාගන්න. ඊළඟට පෑන් එකට තෙල් ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාලා තුනියට රවුමට කරකව ගන්න. මේ රොටියේ එක පැත්තක් විතරක් විනාඩියක් දෙකක් කුක් කරලා ලිපෙන් බාගන්න ඕනි. මෙන්න මේකයි රහස. ලිපෙන් බාගත්ත ගමන්ම රස්නේ පිටින්ම පැණි පොල් තියලා මේ විදිහට ඔතා ගන්න. රස්නේ තියෙද්දිම ඔතන නිසා තමයි රොටිය ඇලිලා කැඩෙන්නේ නැතුව ලස්සනට තියෙන්නේ. මේ වගේ ඔයාලා අනිත් පෑන් කේක් ටිකත් හදාගන්න. ඔන්න බලන්නකො රස පාට. ගෙදර අයට තේ බොන වෙලාවට මේක හදලා දීලා බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. බයි.